ආයුබෝවන් කියලා පිළිගන්නවා අස්වසුම ප්‍රතිලාභී ඔයාලා සියලුම දෙනාම තවත් අස්වසුම නවතම තොරතුරක් සඳහා ඉතින් ඔන්න ගොඩක් සාදරයෙන් පිළිගන්න ඔයාලා හැම දෙනෙක්වම පළවෙනි අදියරේ සහ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ට වැදගත් වෙන තොරතුරු කිහිපයක් තමයි ඔන්න අරගෙන අවිල්ලා තියෙන්නේ. ගොඩක් කට්ටිය අහපු දෙයක් සම්බන්ධයෙන් තමයි ඒ තමයි මෙන්න මේ මැයි මාසයේ මුදල් ලැබෙන දිනය සහ මෙන්න මේ මැයි මාසයේ මුදල් පිළිබඳව විස්තර අරගෙන එන්න කියලා තිබුණා. ඉතින් මැයි මාසයටත් මුදල් වැඩියෙන් ලැබෙයිද? මැයි මාසේ කාටද මුදල් කපන්නේ? මුදල් ලැබෙන නම් ලිස්ට් එකත් අරන් එන්න කියලා තිබ්බා. ඉතින් ඔන්න අද වීඩියෝ එක අවසානයේත් එක් රැඳී සිටින්න අද ඔන්න තොරතුරු සියල්ලම අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මතක් කරනවා Facebook එකේ යාළුවෝ අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න, YouTube එකේ කට්ටිය අනිවාර්යයෙන්ම පල්ලෙහා පේන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon එක touch කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මොකද කියනවා නම් අස්වසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් හරි තොරතුරු ඉතා ඉක්මනින් දැනගැනීමේ හැකියාවද තියෙනවා. ඉතින් මෙන්න මේ මැයි මාසේ මුදල් ලැබෙන දිනය කතා කරොත් එහෙම ඉතින් ඔන්න අද දිනේ තමයි 2026 අප්‍රේල් 23 වෙනිදා තමයි මේ වීඩියෝ එක මම දාන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ මාසේ අන්තිමේ කියන්නේ මැයි මාසේ 8ත් 12ත් අතර තමයි මෙන්න මේ මුදල් ඔයාලගේ බැංකු ගිණුම් වලටම වැටෙන්න සලස්සලා තියෙන්නේ. ඉතින් ඊට කලින් කොහොමද සිස්ටම් ගත වෙනවා. ඉතින් අපි සිස්ටම් ගත වෙච්ච ගමන් වීඩියෝ එකකින් දැනුවත් කරන්නම් ඔයාලව. නිරන්තරයෙන්ම ඔයාලා දන්නවා අපි දැනුවත් කරනවා කියලා ඔයාලව අස්වසුම් ප්‍රතිලාභී මණ්ඩලයව. ඉතින් ඒ විදිහට තමයි මුදල් ලැබෙන දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කරොත් එහෙම මේ තොරතුරු වෙනස් වෙන්න පුළුවන්. අස්වසුම කියන්නේ විටින් විට වෙනස් වෙන තොරතුරු තියෙන දෙයක් හින්දා. ඉතින් වෙනස් වෙන තොරතුරු ඉතා ඉක්මනින් දැන ගැනීමට අපිත් එක්ක එකතුලා ඉන්න. ඉතින් මෙන්න මේ විදිහට මුදල් වැඩියෙන් ලැබෙයිද කියලා ගොඩක් දෙනෙක් අහලා තිබ්බා. අප්‍රේල් මාසේ මුදල් වැඩියෙන් ලැබුණ හින්දා කියන්නේ මේ මාසේ. ඉතින් එහෙම නෑ, මේ අප්‍රේල් මාසේ විතරයි මෙන්න මේ දීමනාව වැඩියෙන් ලැබුණේ අවුරුදු 9 හින්දා. ඉතින් ගිය අවුරුද්ද සහ අවුරුදු 2කට 3කට කලින් අවුරුදු බඩු මල්ලක් තමයි ලබා දුන්නේ. මේ 2026 අවුරුදු බඩු මල්ලක් ලබා දෙන්නේ නැතුව ඒ කට්ටිය අස්වසුම මුදල වැඩි කරලා ලබා දෙන්න තීරණය කරා. ඉතින් මේක අප්‍රේල් මාසෙට පමණක් සීමා වෙච්ච දෙයක් මිසක් හැම මාසෙම මෙන්න මේ වැඩියෙන් ලැබෙන්නේ නැහැ. ඉතින් නම් ලිස්ට් එක ගැන කතා කරොත් එහෙම පළවෙනි අදියරේ සහ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ට මුදල් ලැබෙනවා. කවුරු හරි අප්‍රේල් මාසේ දීමනාව ලැබුණේ නැති කෙනෙක් නම් පල්ලෙයන් කමෙන්ට් කරගෙන යන්න. ඒකට හේතුව මම කලින් වීඩියෝ එකකින් ඔයාලව දැනුවත් කරා. තොරතුරු යාවත් කාලේ කිරීමේ ක්‍රියාවලිය සිදු නොකරලා හෝ ඒ නොකරලා බැංකු ගිණුම් තොරතුරු ඇතුළත් නොකරපු කට්ටිය හෝ ඒ ගැන ඔයාලා අනිවාර්යයෙන්ම අස්වසුම් ප්‍රතිලාභී මණ්ඩලයෙන් සාකච්ඡා කරලා ඒ නිලධාරීන් හම්බෙලා දැනුවත් වෙන්න අනිවාර්යයෙන්ම. ඉතින් මේ තොරතුරු තමයි ආධාර කරන අපේ. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.